ඔයාලටම කතාව කියන්න ඉස්සෙල්ලාම මේ තියෙන්නේ මුස්ලිම් මිනිස්සු කැමති නෑ මේක එළියට යනවට. එක පැරනෝමල් දේවල් ගොඩක් වෙනවා කියලා තමයි ගයිස් කියන්නේ. හොඳ පොයින්ට් එකක්. මෙතන 아무තු ගඳක් එනවා ගයිස්. වල දාපු මල ගඳක් එනකොට සාමාන්‍ය මීටර් 10ක වර්ධනනේ. මෙන්න මෙතනින් හැරිලා තියෙනවා. ඒ සුදු පාටක් කරා මෙතනින් උඩ නැංගනවා. උදවසක් ගයිස් ඔන්න අද වෙලා තියෙන්නේ හොරර් එක්ස්පෙරිමන්ට් එකක්වත් නෙවෙයි. ප්ලේස් එකක් විසිට් කරන්න යන්න හදන්නේ. ඔව් දවල් 12ට හරියටම. මම දැන් ඉන්නේ බඩල් කුඹුර ප්‍රදේශයේ. එතකොට බඩල් කුඹුර කනතු 3ක් තියෙනවා. මේ කනතු 3ක් තියෙන තැනක ඔයාලටම කතාව කියන්න ඉස්සෙල්ලාම මේ තියෙන්නේ මුස්ලිම් කනත්ත. මේ තියෙන්නේ. මෙතන මේ තියෙන කුරුසියක් තියෙන්නේ ඔය මුස්ලිම් කනත්ත. ඊට පස්සේ මෙතන අර මල්ලි කෙනෙක් ඉන්නේ. ඔය ටැමිල් එක. ඉතින් එහා පැත්තේ සිංහල කනත්ත. එක ප්‍රශ්න වෙනවලු. මේ සිංහල කනත්තේ නෙවෙයි මුස්ලිම් කනත්ත අංගත් එක ප්‍රශ්න වෙනවා මේ ටැමිල්. මේ තියෙන ටැමිල් කනත්ත මේ සිංහල කනත්ත. එතකොට මෙතන තුම්මන් හන්දිය. මේ තියෙන්නේ මෙතන තුම්මන් හන්දිය මේ පැත්තට පාරයි මෙහෙට පාරයි. එතකොට අතනත් තුම්මන් හන්දිය. එතන හතරමන් එකක් මෙහෙට මේ දෙපැත්තට. එතකොට මෙතන එක පැරනෝමල් දේවල් ගොඩක් වෙනවා කියලා තමයි ගයිස් කියන්නේ. ඒ කතා ටික මම කියන්නම්. මෙතනදී විස්තරේ කියන්න බෑ. ඒ තරමට එහෙම ප්‍රශ්න ගොඩක් වෙනවා කියලා කියනවා. මේක මං දන්න ඥාති ගෙදරක්. ඒක නිසා මම ඥාති ගෙදරට එන ගමන් තමයි ගයිස් මේ මෙතන ඒ කතාව දැනගත්තේ. මං ඉස්සෙල්ලා වීඩියෝ එකක් ගන්නම් මෙතන ප්ලේස් එක කතාව මං ගෙදරදී කියන්නම්. මොකද මේ මිනිස්සු කැමති නෑ මේක එළියට යනවට. අපි යමු කනත්ත වටේ පොඩ්ඩක්. මෙතන මේ සිංහල කනත්ත තියෙන්නේ. එතකොට ගයිස් මේ තුම්මන් හන්දියක් කියන්නේ සාමාන්‍යයෙන් ඒ වගේ අපි දන්නේ නැති දේවල් සාමාන්‍යයෙන් ගොඩක් ඇක්ටිව් වෙන තැනන්නේ. එතකොට කනත්තයි තුම්මන් හන්දිය එකම ළඟ තියෙනකොට හතරමන් හන්දිය තුම්මන් හන්දිය දෙකම එක ළඟ තියෙනකොට සාමාන්‍යයෙන් තේරෙනවානේ. මේ ළඟදී වල දාපු මල හදක් වෙන්නේ නැති මේ සිංහල කනත්ත සිංහල මිනිස්සු වල දාන එක. මෙතන තියෙන්නේ මේක මේ ලොකුවට අර මේ මිනි කොත් බැඳලා නැහැ. ඔක්කොම මේ විදිහට පස් වලින් වගේ තමයි දාලා තියෙන්නේ ගයිස්. එතකොට මේ මෙතනදී එක ගැහෙනු කෙනෙක් නම කියන්නේ මං. මට මේ ආරංචි වෙච්ච දෙයක්. ගොඩක් කතා ආරංචි වුණා. හැබැයි මේක ගොඩක් අර ප්‍රසිද්ධම කතාව. මෙන්න මේ පාරේ යනකොට එයා මේ තමයි ප්‍රධාන පාරට යන පාර. මෙහෙම ප්‍රධාන පාර ළඟින් ඇවිල්ලා මෙහෙම තමයි එයා ගෙදරට යන්නේ. ඒ යනකොට ගයිස් මෙන්න මෙතනින් මෙහෙම යනකොට මේ පැත්තේ සුදු ඇඳගත්ත කෙනෙක් මෙන්න මේ පාර දිගේ ඇවිල්ලා තියෙනවා. එයා එහෙමම මේ පාරේ තමයි ගිහිල්ලා තියෙන්නේ. මෙයා යන්නත් ඕනේ යන කෙනා මේ කතාව කියපු කෙනා මේ පාරේ තමයි ගිහිල්ලා තියෙන්නේ. මම එයාගේ කතාවත් ඔයාලට දාන්නම් ගයිස්. ඊට පස්සේ සාමාන්‍යයෙන් දෙන්නගේ ગેප් එක මීටර් 10ක් කියලා දන්නකෝ. මෙතන කස්ටමර් ඒ කියන්නේ මම ඔය කියන කෙනා යනවා කියලා දන්නකෝ. එතකොට ඔය බල්ලා යන තැනින් විතර තමයි මේ රූපේ ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මේ මනුස්ස රුව මෙහෙන් ඇවිල්ලා මෙහෙම ගිහිල්ලා තියෙනවා ගයිස්. ඒ යනකොට මං අර මුස්ලිම් කනත්ත කියලා පෙන්වන්නේ මේ මෙතන මෙන්න මේ හරියෙන් ඇතුළට. දැන් මෙහෙම යනකොට ඔය වගේ ગેප් එක තියෙනවා. එයා හැරිලා නැහැ. ඒ යන ගැහණු කෙනා පොඩි ළමෙක් වඩාන් තමයි ගිහලා තියෙන්නේ. පිරිමි ළමෙක්. ඒ කතාව හොඳම පොයින්ට් එකක්. මේ පිරිමි කෙනෙක් යනකොට එම හොල්මන් පේන්නේ නැහැ කියන එකට හොඳම පොයින්ට් එකක්. මෙතන 아무තු ගඳක් එනවා ගයිස්. හරිද? ඒක මෙතන යන්න ඕනේ බලන්න මේ තියෙන්නේ මේ ටැමිල් කනත්ත. හරිද? ඒක නම් වැඩි කට්ටිය දාන්නේ මේ වල දාන්න. ඊට පස්සේ ගයිස් මාර කියපු විදිහට මෙහෙම එනකොට සාමාන්‍ය මීටර් 10ක වර්ධනනේ. මෙන්න මෙතනින් හැරිලා තියෙනවා. ඒ සුදු පාටක් කරා මෙතනින් උඩ නැංගලු. හැබැයි මෙතන ගයිස් බලන්න තියෙනවා මේ හරි කිසිම මේ ඒ කියන්නේ කිසිම මිනිස් ඡායාවකට යන්න තැනක් නෙවෙයි. එතන තියෙන්නේ කනත්ත. ඒ කනත්ත මැදින් පාරක්වත් නැහැ ගයිස්. එතකොට ඒ එක කතාවක්. අතුරුදහන් වෙලා තියෙනවා. එයා බය වෙලා නැහැ. එයාට මුත් කරදරයක් වෙලා නැත්නම් අර පිරිමි කෙනා පොඩි ළමෙක් හරි පිරිමි කෙනෙක් හිටියේ නිසා කියලා තමයි කියන්නේ. මොකද පිරිමි කට්ටිය ඉන්න තැන් වලට එහෙම ඒවා එනවා පොඩ අඩුයි කියලා කියනවා. එතකොට මෙතනත් පරණ ගෙදරක් තියෙන එක නම් දන්නේ නැහැ. ආයි තව දෙයක් ඔය ඒ මුස්ලිම් කනත්ත ළඟින් අතුරුදහන් වුණා කියලා කියන ඡායාරූපේ ඒ හරියෙම තව කෙනෙක් යනකොට කළු පාට බල්ලෙක් එඟට පැනලා තිනවා. එයාට නූල් පාව මතුරලා තියෙනවා. ඒක කතාව මෙතන එක්ස්පෙරිමන්ට් කරන්න බෑ. මොකද මම තනියෙන් අමුතු ගඳක් එනවා ගයිස්. හරිද? මම තනියෙන් ආවේ. ඉතින් මෙතන එක්ස්පෙරිමන්ට් කරන්න බෑ. මේ මල්ලි කෙනෙක් එක්ක මං ආවේ. ඔය ඉස්සරලා මේ ඒ වගේම ගයිස් ඒ හරියේ අර අවුරුදු ගානකට ඉස්සර මලක දෙරක්නේ.
ඒතර මෙතන මැරිච්ච කට්ටිය විවිධාකාර වයසට ගිහලා මැරිච්ච අය වස බීලා බෙල්ලට දාලා මරලා ඒ වගේ ගොඩක් දේවල් වෙලා තියෙන තැනක්. ගයිස් මම අර කියන්නේ ගියේ පිරිමි කෙනෙක් ඉන්නකොට හොල්මන් එන්නේ නැද්ද කියලා. ඔව් පොඩ්ඩක් එනවා අඩුයි. එතකොට වානේ යකඩ වගේ දේවල් තියෙන තැන් වලටත් ඔයගේ අපි කියන මේ පැරනෝමල් දේවල් ඇක්ටිව් වෙනවා අඩුයි. එතකොට 6න් පස්සේ මස් පුලුටු තෙල් අරන් ගියොත් ඇක්ටිව් වෙන වැඩි. ඒකනේ අර සමහර කට්ටිය දැකලාද ගයිස්? ඒ වගේ තැන් වලට යනකොට මේ කන තුලකින් කන්න තුලකින් යනකොට ගයිස් දෙහි කොලයක් පැංගිරි මොන හරි තියනනේ. අන්න හේතුව නිසා මම ඔයාලට මේ වීඩියෝ එක වැඩි දෙයක් නෑ. ඉතින් මම ගයිස් වීඩියෝ එක එන්ඩ් කරන්නම්. මෙතන පෙන්නන්න ගියේ මම ඒ කෙනාගෙන් අහලා එයාගේ කටෙන් මේ වෙච්ච සිද්ධිය මම හරියටම කියනවා. මොකද මම කිව්වට වැඩක් නෑ. මේ සාක්ෂියක් තියෙන්න එපේ. මේවා සාක්ෂි ඇතුව මම කියන දේවල්. මේට වඩා ගොඩක් කතා තියෙනවා. මට ඒව ආරංචි වුණොත් මම මේ වීඩියෝ එකට මේ කියන්නේ ඇඩ් කරන්නම්. නැත්නම් ඒ කියපු කෙනාගේ කතාව මම මේ වීඩියෝ එකෙන් දාන්නම්. ඉතින් ගයිස් ඔයාලටත් මම කියන්න තියෙන මේ හොල්මන් එක්ස්පෙරිමන්ට් කරනවා නම් එක්ස්පෙරිමන්ට් එකක් කරන්න. හැබැයි මේ වගේ තැන්වල තනියෙන් එක්ස්පෙරිමන්ට් කරන්න බෑ. මොකද ආරක්ෂාවක් තියාගෙන කරන්න ඕනේ. අද මට කිසිම ආරක්ෂාවක් නැහැ. මේ බ්ලස් කරපු එකක්වත් නෙවෙයි. නිකම්ම මේකත් තියෙන්නේ මල් ළඟ. ඒකට කිසිම ආරක්ෂාවක් නැතුව එහෙම දේවල් කරන්න හොඳ නැහැ. මම ඒ නිසා පොඩ්ඩක් විසිට් එකට ගියේ. එක්ස්පෙරිමන්ට් නම් කොහොමත් කරන්නේ නැහැ. අපේ ගෙලඟ තියෙනවා කනත්තක් ඒකේ මම එක්ස්පෙරිමන්ට් එක කරනවා. මොකද මේක පිට ගමක මට ඒතකොට එක්ස්පෙරිමන්ට් මේක කරන්න බෑ. මොකද ගමේ මිනිස්සු කොහොම ප්‍රචාර දක්වයිද දන්නේ නැහනේ. කොහොමද මෙතන එක්ස්පෙරිමන්ට් කරනවට කැමති නැහැ. මේ වගේ පැරනෝමල් දේවල් ඇක්ටිව් විදිහට තියෙනවා නම් තව අපි ඒව හාරවස්සනවට ගමේ මිනිස්සු කොහොමත් කැමති නැහැ. ඒ කට්ටියව තව ඇක්ටිව් කරනවට කොහොමත් කැමති නැහැ. ඒ නිසා අදට ගිහිල්ලා නැත්නම් channel එක subscribe කරලා ඉන්න. මේ වගේ හොල්මන් වීඩියෝ වලට දිගටම ගේන්නම්. මං මේකෙම පොඩ්කාස්ට් සීරීස් එකක් ගෙනවා. ඒ කියන්නේ මරණය කියන්නේ මොකද්ද? ඇත්තරම මරණය පස්සේ මිනිස්සුන්ට හොල්මන් වෙනවද? ඇත්තරම හොල්මන් ඉන්නවද? යක්කු කියන්නේ හොල්මන් කියන්නේ දෙකක්ද? ඒ වගේ දේවල් හැමදේම. ඒ කියන්නේ අద్భుත මේ ලෝකේ සිද්ධ වෙන අద్భుත දේවල් තමයි මම මේ channel එකේ කරන්නේ. එහෙනම් ඉතින් දිගටම රැඳිලා ඉන්න. මම මේ වීඩියෝ එකේ අන්තිමට මේකේ ස්ටෝරිය ඇත්තරම කියන කෙනාගේ voice එකක් දාන්න වීඩියෝ එක. ඉතින් අදට ගිහිල්ලා නම් සුබ දවසක් තරුෂන් X කියන channel එක subscribe කරලා ඉන්න. තනියම යන්න එපා. ඔයාගේ ඇඳ යට වුණත් හොල්මන් ඉන්න ඉඩ තියෙනවා.